අනුරාධපුර රාජධානියේ අභිමානය ලොවටම කියා බෑ. ඒ වීර යුගයයි. සතුරු ආක්‍රමණයකින් අපේ රටේ 12000ක් ජනයා සිරකරුවන් ලෙස රැගෙන ගිය අඳුරු යුගයක් උදා විය. තම වැසියන්ගේ දුක් අඳෝනාව රජුගේ හදවත සසල කළේය. මේ අසාධාරණයට එරෙහිව නැගී සිටීමට රජු සිය අසහාය සෙන්පතියා වූ නීල මහා යෝධයා කැඳවීය. නීල මහා යෝධයා යනු මනුෂ්‍ය බලය අභිබවා ගිය මහා බල සම්පන්න සිරුරකට හිමිකම් කිව්වේ. ඔහු සිය මහා යකඩ යගදාව අතට ගත්තේ මුළු මහත් චෝල දේශයම සලිත කිරීමටයි. රජු සහ යෝධයා කිසිදු හමුදාවක් නොමැතිව දෙදෙනෙකු පමණක් චෝල දේශය බලා පිටත් විය. ඔවුන් ඉදිරියේ වූයේ නිමක් නැති මහා සයුරයි. නමුත් ඔවුන්ගේ අධිෂ්ඨානය ඊට වඩා වැඩි විය. යෝධයා සිය රෞද්‍ර යකඩ යගදාවෙන් මහා සාගරයට දරුණු පහරක් එල්ල කළේය. මෙන්න බලන්න ඒ ආශ්චර්ය. මුහුදු රළ පසකට වී ඔවුන්ට ගමන් කිරීමට මගක් සලසා දුන්නේය. මහා සයුර මැදින් ඔවුන් වියලි බිමකමෙන් අභිමානයෙන් ඉදිරියට ගමන් කළහ. සතුරු දේශය වූ චෝල රාජධානියට ඔවුන් ළඟා වූයේ මහා ප්‍රචණ්ඩ කුණාටුවක් මෙනි. ලාංකීය වීරයන් දෙදෙනෙකු මුහුද මැදින් පැමිණි පුවත ඇසූ චෝල රජු බියෙන් වෙවුලා ගියේය. මාලිගාවේ යකඩ දොරටු පවා නීල මහා යෝධයාගේ පහර හමුවේ කුඩු පට්ටම් වී ගියේය. සිය මහා ශක්තිය පෙන්වමින් රජුගේ මංගල හස්තියා පවා අහසට එසවීමට යෝධයා සමත් විය. මගේ ජනතාව වහාම නිදහස් කරනු ගජබා රජුගේ ගම්භීර හඬ මාලිගාව පුරා තෝංකාර දුන්නේය. බියටපත් සතුරෝ පැහැරගත් 12000 වෙනුවට තවත් 12000ක්ද සමගින් සියල්ලන් නිදහස් කළහ. ජයග්‍රහණයේ සංකේතයක් ලෙස පත්තිනි දේවියගේ රන් පා සලඹද දෙහිදී ලංකාවට රැගෙන ආවේය. මේ අපේ රුධිරයේ ඇති අභිමානයයි. කිසිවෙකුට යටත් නොවන සිංහල වීරත්වයේ සදාකාලික කතාවයි.